විශේෂයෙන්ම මූලික වශයෙන් කියන්න කැමති ඊයේ මේ සම්බන්ධව කතාවකදී අපේ හර්ෂන් සූර්යපෙරුම මැතිතුමා කියලා තිබුණා මේ පර්පචුවල් ට්‍රෙෂරිස් එකෙන් සල්ලි ගත්ත අයක නමට මගේ නමත් ඇතුළත් කරලා මම එතුමාට කියන්න කැමතියි කරුණාකරලා තමුන්නාන්සේලාගේ මේ ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩු ගන්නකල් කියපු බොරු මෙතන ඇවිල්ලා කියන්න යන්න එපා කරුණාකරලා මම දුන්න කට උත්තර CID එකට ගිහිල්ලා අරගෙන ඇවිල්ලා ඒකේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට විරුද්ධව නඩු පවරන්න මම ඒක අරගත්තේ නැහැ කියලා බොහොම පැහැදිලිව මම කියලා දෙනවා කට උත්තර දීලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මං හිතුවේ නැහැ තමුන්නාන්සෙත් ඒ තත්ත්වෙට වැටෙයි කියලා. නමුත් තමුන්නාන්සෙත් එතෙන්ට වැටලා තියෙන එකයි තියෙන ගැටලුව. ඒ වගේම විශේෂයෙන්ම මම කෝප් කමිටුව ඇතුලේ ඔය ෆුට් නෝට් ගහන වැඩේට මම සම්බන්ධ වුණේ නැහැ පළවෙනි එකේ මෙතන අපේ සුනිල් නඳුන්නෙත් පැතුමා ඉන්නවා නම් කියයි. ඒ වගේම පර්පචුවල් ට්‍රෙෂරිස් එකේ ඒ වෙච්ච වැරද්ද සම්පූර්ණයෙන්ම ඔන්න කෝණ කරන්න අපි අවශ්‍ය කරන කටයුතු කරා මිසක ඔන්න ආරක්ෂා කරන්න කටයුතු කරේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනවා කෝප් කමිටුවේ ඉඳලා අපි කරේ ඒ තිබුණ වැරද්ද පැහැදිලිව පෙන්වලා දුන්නේ. මහා බැංකුව අධිපතිතුමා එතකොට නියෝජ්‍ය මහා බැංකුවේ නියෝජ්‍ය ප්‍රධානියා විදියට එතුමාව ගෙනල්ලා ප්‍රශ්න කරේ මම මතක තියාගන්න. ඒ නිසා එකින් එක අරගෙන මම ආපු ප්‍රශ්න වලින් තමයි අර්ජුන් මහේන්ද්‍රන් ඒ වෙලාවේ කරපු ඒ මැදිහත් වීම සොයාගත්තේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි මෙවැනි චෝදනා තමුන්නාන්සේලා කරන්න තමුන්නාන්සෙත් එතෙන්ට වැටිච්ච එක ගැන මම කනගාටු වෙනවා. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවේ දැන් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා තමුන්නාන්සේලා දවස ගානේ අවිල්ලා කියන බොරු. ඒ නිසා පාර්ලිමේන්තුවේ දැන් මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන එක අයින් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පන්සිල් පද පහෙන් පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ නිසා ඒක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මොකද හේතුව දැන් ගිය සතියේ පෙරේදා කරු අග්‍රාමාත්‍යතුමිය කිව්වා දැන් අද පොල් දුවේ අදත් මේ තරුණියෝ දහස් ගණනක් ඇවිල්ලා 35000කට රක්ෂා දෙනවා කියලා තමුන්නාන්සලා කියපු බොරුවේ ප්‍රතිඵලය නිසා අදත් ඒ අය මේ පාර්ලිමේන්තුව අවට රැස් වෙලා ඉන්නවා. දැන් අගමැතිතුමිය එදා ගිය මේ දවස් දෙක තුනකට කලින් අපේ විපක්ෂ නායකතුමා අහ ප්‍රශ්නට උත්තර දීලා කිව්වා දැන් 10000ක් මේ වෙනකොට බඳවගෙන තියෙනවා කියලා. එක උපාධිධාරියෙක් මම ඊයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කතා කරා මුදල් අමාත්‍යාංශයට කතා කරා එකම එක උපාධිධාරියෙක්වත් මේ වෙනතුරු බඳවගෙන නැහැ. නමුත් 15000ක් විතර තමුන්නාන්සලා තියෙන පුරප්පාඩු ටික හොයාගෙන තියෙනවා. නමුත් බඳවා ගැනීම තාම ආරම්භ කළාවත් නැහැ. ඒ නිසා මම හිතන්නේ අගමැතිනියෝ කටනුත් එවැනි බොරු කියනවා නම් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මම කියන්න කැමතියි තමුන්නාන්සේ කොටස් වෙළඳපොලේ ඉන්නකොට තමයි මේ රටේ අර විශාල ඉන්සයිඩර් ඩීලින්ග්ස් ගියේ. කෝටි ගණන් හොරකම් කිරීම ගැන කතා කරුවේ. ඒ නිසා කරුණාකරලා මම මඩ ගහන්න සූදානම් නැහැ. හැබැයි මේ කාරණේ කිව්වේ ඒ කාරණේ නිසා. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි අපේ නියෝජ්‍ය අපේ කම්කරු ඇමතුමා නියෝජ්‍ය මුදල් ඇමතුමාත් ඉන්න නිසා විශේෂයෙන් මේ කොටස් වෙළඳපොළ සම්බන්ධව ගත්තොත් අපේ ලංකාවේ තියෙන තත්ත්වය ප්‍රයිස් ෆෝ අර්නින් විශේෂයෙන්ම ප්‍රයිස් ෆෝ අර්නින් තිබෙන තත්ත්වය ඊටාම 9.27යි. එතකොට EPF එක ETF එක Bank of Ceylon Insurance Corporation මේ වගේ අපි දකිනවා දිගින් දිගටම අනිත් රටවල් එක ගත්තෙන් පස්සේ අපේ විශාල වාසියක් තියෙනවා. මොකද ඉන්දුනීසියාව ගත්තොත් ඒක 23.8යි මේ price of earning ඉන්දියාවේ 21.3යි ජපාන් වල 20.8යි තායිලන්ත වල 17.4යි මැලේසියාව වල 14.3යි සිංගප්පූරු වල 12.6යි පිලිපීන්ස් වල 11.1යි ශ්‍රී ලංකාවේ 9.27යි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අද කමර්ෂල් බැංක් වල සම්පත් බැංක් වල 9%ක විතර ප්‍රමාණයක් 9.3යි කමර්ෂල් බැංක් එකේ සම්පත් බැංකුවේ 9.5යි කොටස් වල අගේ වැඩිම 120ක් විතර ඇති වෙලා තිබුණා. ඒ වගේම ඩිවිඩන්ඩ් එක ප්‍රමාණයක් මං හිතන්නේ ගත්තම මේ සියල්ල එකතු වුණාම 125ක විතර එකතුවක් මේකේ ලැබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ ස්ටොක් එක්ස්චේන්ජ් එක කොටස් වල වැඩි කරන්න උවමනා නම් විශේෂයෙන්ම EPF එක ETF එක Bank of Ceylon Insurance Corporation වගේ ආයතන යම් ප්‍රමාණයක් 10%ක පමණ ප්‍රමාණයක් හරි මේ කොටස් වලට ඇතුළත් කරොත් තමයි මම හිතන්නේ අනිකුත් ආයෝජකයන්ට විශාල ශක්තියක් එන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලනවා මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේක එදා මංගල සමර මැතිතුමා ටෙලිකොම් එක අරගෙන කරා, ලෙකෝ එක අරගෙන කරා.
මේවා කාලෙදී තමුන්නාන්සලා විතරක් නෙමෙයි මේ සියලු දෙනාම මේකට විරුද්ධව කතා කරේ. අද ටෙලිකොම් එකේ ඩිවිඩන්ඩ් එක ගත්තාම ඒකේ තියෙන වාසි ගත්තාම මම හිතන්නේ විශාල වර්ධනයක් ඒකේ තියෙන නිසා ඒක ගැන හිතන්න කියන ඉල්ලීම පළවෙනියෙන් මම කරන්න කැමතියි. දෙවනුව විශේෂයෙන් මේ විමධ්‍යගත අරමුදල් ලබා දීමේදී තමුන්නාන්සලා මිලියන 10ක මේ අවුරුදු දාලා තියෙනවා සෑම മന്ത്രിවරයෙකුටම කියලා. හැබැයි මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මිලියන 15 දක්වා වැඩි කරා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේදී මේක තමන්ට කැමති තමන්ට උදව් කරන විපක්ෂ මන්ත්‍රීවරුන්ට පමණයි දුන්නේ. මිලියන 100 මිලියන 200 ඉඳලා මිලියන 300 400 දුන්නා සමහර අයට. දැන් අද තිබෙන තත්ත්වය අනුව මේ මිලියන 10 තමුන්නාන්සලා දුන්නට ප්‍රශ්නේ තියෙන්නේ ඒක ලැබෙන්නේ ඒ සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ අනුමැතිය ඇතුව. දැන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේක ලැබෙන්නේ නැහැ. දැන් ලැබුණත් තමුන්නාන්සලා අපි කියන්න කැමති විශේෂයෙන් මේක වැට් එක අයින් කරාන් පස්සේ ලැබෙන්නේ 82,50,000යි. මේ 82,50,000න් 110යි ඍජු ප්‍රතිපාදන දෙන්න පුළුවන්. ඒ ඍජු ප්‍රතිපාදන කියන්නේ සාමාන්‍යයෙන් අපි විහාරස්ථානයකට නැත්තම් මරණාධාර සමිතියකට නැත්තම් වෙනත් සමිතියකට යම් කිසි දෙයක් දෙන්න හදනවා නම් රුපියල් ලක්ෂ 8.5යි දෙන්න පුළුවන්. 110යි කියන්නේ. ඉතින් කොහොමද මේ දිස්ත්‍රික්කවල තමුන්නාන්සලා මම කියන්න කැමති කොහොමද මේ ඍජු ප්‍රතිපාදන තමයි අපි වැඩියෙන් ඉල්ලන්නේ. මෙතන ඉන්න මන්ත්‍රීවරු ඉන්නවා විපක්ෂ ඉන්න කාලේ එවැනි ඒවා තමයි අපි කරේ. මොකද ආණ්ඩුවේ තමුන්නාන්සලා සල්ලි දෙන නිසා ලොකු ව්‍යාපෘති වලට දාන්න පුළුවන්. නමුත් අපිට මේකේ දාන්න විදියක් නැහැ. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලනවා දැන් විශේෂයෙන් තමුන්නාන්සලා සාකච්ඡා කරලා යාපනයේ ඉන්න මන්ත්‍රීවරුන්ට කතානායකතුමා නිකම්ම දෙනවා ලක්ෂ 10 ගාන. ලක්ෂ 100 ගාන. හැබැයි අනික් කටියට නැහැ. ඒගොල්ලන්ට එකකතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ලක්ෂ 100 ගානේ දෙන්න සූදානම් කියලා. හැබැයි අනික් පළාත්වල මන්ත්‍රීවරුන්ට ඒක ලැබිලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව කරුණාකරලා ක්‍රියාත්මක වෙන්න කියලා මම ඔබතුමාලගෙන් ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන් දැන් ශ්‍රී ලංකන් යාලා ඉන්නකොට ඔබතුමාලා වෙන් කරලා තියෙන මිලියන $500ක් පෞගේ ආණ්ඩුව තියෙනකොට සමස්ත ණයෙන් මහ භාණ්ඩාගාරය දරාගත්තා. ඒ වගේම මේ පාර රුපියල් මිලියන 20000ක් රුපියල් මිලියන 10000ක් ණය ගෙවීමට රුපියල් මිලියන 10000ක් කුලි ගෙවීමට මේ ක්‍රියාදාමය තුළ තමුන්නාන්සලා මේ අයවැයෙන් සල්ලි වෙන් කරලා තියෙනවා. දැන් ඇත්තටම අපේ ප්ලේන් 24ක් තියෙනවා. එකෙන් දුවන්නේ 18යි. දැන් මේ සම්බන්ධව ආපුවාම අපේ හර්ෂණ සූර්යපුරම් මහත්තයා කිව්වා ප්ලේන් 3ක් දැන් මාස ගණනක් තිස්සේ තියන් ඉන්නවා කියලා. මම අහන්න කැමතියි දැන් 3න් කීයක් දුවනවද කියලා. මොකද හේතුව තාම ඒ අවශ්‍ය කරන කොටස් ගන්න විදියක් නැතුව ඉන්නේ කරු කතානායකතුමා. මොකද හේතුව මේ කොවිඩ් එකත් එක්ක ඇවිල්ලා මේක මේ කාගවත් පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකේ වටේම තියෙන ප්ලේන්ස් වලට මේ ප්‍රශ්නේ ආවා. ආපුවාම මේක විශේෂයෙන් නිව් එන්ජින් ඔප්ෂන් කියන ඒ අඩුපාඩු ටික තියෙනවා නියෝ ටෙක්නොලොජි කියන එක. මේක ලෝකෙම ඉල්ලුමක් වැඩි වුණා. වැඩි වුණාන් පස්සේ මොකද වුනේ? ඒ ග්‍රවුන්ඩ් කරන්න වුණා විශේෂයෙන් මම කියන්න කැමති ඉන්ඩිගෝ වගේ. ප්ලේන් 60ක් විතර අද බිම තියෙන්නේ. ඉන්දියාවේ මේ එයා ඉන්ඩිගෝ සමාගමේ. අපේ 6ක් බිම තිබුණා. ඒ නිසා මේ විදියට ගත්තන් පස්සේ මම හිතන්නේ මේක අදටත් තිබෙන ප්‍රශ්නයක්. මේක නිකන් කාරණයක් නෙමෙයි. ඒ නිසා මම කියන්න කැමතියි මේ සම්බන්ධව කරුණාකරලා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි අද මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි කරුණු දෙකක් පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරන්න දයසිරි මන්ත්‍රීතුමා කිව්වා මම කොටස් වෙළඳපොලේ වැඩ කරන කාලේ කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. මම කොළඹ කොටස් වෙළඳපොලේ වැඩ කරේ නැහැ. දෙවැනි කතාව ඔබතුමා ප්‍රශ්නයක් මේ කරුණක් විදියට කිව්වා මේ ප්ලේන් 3ක් තිබුණා තාම කරන්නේ නැහැ කියලා ඒවත් ගුවන්ගත කළා නැහැ කියලා. එක ප්ලේන් එකක් හදලා දැනටමත් ගුවන්ගත කරලා ෆ්ලීට් එකේ වැඩ කරනවා. දෙවෙනි ගුවන් යානයත් ඒ තුනෙන් මාස 36කට ආසන්න කාලයක් මේ ප්ලේන් 3 තිබුණා. දෙවනි ගුවන් යානයත් මේ වෙනකොට පිළියෙල කරලා රිපෙයාර් කරලා ක්ලියරන්ස් ලබා ගනිමින් ඉන්නවා. සෝ දෙකක් සූදානම් එකක් ෆ්ලයි කරනවා දෙවනි එක සූදානම් කරලත් තියෙනවා. ඔබතුමාගේ දැනගැනීම. මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය පොයින්ට් ඕඩර් එක ආණ්ඩු පැත්තෙන් අහම බොහොම නම්‍යශීලී. අපිට ප්‍රශ්නයක් අහන්න ගියාම අපි ඔය කට වහනවා. ගරු රවි කරුණාකර මන්ත්‍රීතුමා අපිත් අහන්නේ ඒ වගේ ප්‍රශ්නයක් තමයි. එතුමාගේ නම කිව්වම එතුමාට කියන්න අයිති නැහැ. ගරු දාසිරි ජයසිංහ මන්ත්‍රීතුමා. නෑ ඒක තමයි දැන් සාමාන්‍යයෙන් මේ අපේ මෙයාගේ තියෙනවා මම කතා කරන්න ඉඩ දෙන්නේ නැත්තම් දෙන්නේ නැහැ. බලන්න ඔබතුමා මේ නිවාදේ කියලා ඉතින් ඔබතුමා ඉඩ දුන්නා. මගේ කතාව මගේ එකෙන් ගන්න. රයිට්. ආපහු මට බාධා කරන්න එපා කරුණාකරලා ඉන්න. ඉතින් මේක කියන්නේ කතා කරන්න දෙන්නකෝ. මගේ ෆ්ලෝ එක කඩන්න එපා. ගරු සභානායකතුමා. මන්ත්‍රීතුමා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා යම්කිසි ක්‍රමයකට කතා කරන්න ආමන්ත්‍රණයට ආමන්ත්‍රණය කරන්න තර්ජනාත්මකව කතා කරන්න එපා. අපිටත් පුළුවන් ඒක. ගරු කතානායකතුමනි අපි කාරක සභා අවස්ථාවේ ඉන්නේ. කාරක සභා අවස්ථාවේදී ඇතිතරම් මන්ත්‍රීවරු ඇමතිවරු ඒ තම කතාවලදී අවසර ඇතුවත් සමහරට ඉල්ලලත්
සමහරලාට කරුණු පැහැදිලි කිරීමක් විදියටත් මතුවේ. දැන් මෙතන ආවේ එතුමාගේ පෞද්ගලික නාම කරුණු පැහැදිලි කිරීමක් එක්ක. ඒ නිසා කමිටි ස්ටේජ් එකේදී ඕනතරම් මැති ඇමතුරු ඉල්ලලා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු වෙලාව දෙනවා මැතිතුමා කතා කරන්න කියලා. ඒක තමයි කන්ස්ට්‍රක්ටිව් ඩෙමොක්‍රැටික් ඩිස්කෝස් එක. ගරු මන්ත්‍රීතුමා. ඒක හොඳයි ඒ කන්ස්ට්‍රක්ටිව් එක අපි පැත්තට දෙන්න තිබුණා නම් හොඳයි. මගේ වෙලාව ගන්න මොකද මං එතුමා වෙලාව ගන්නෙ නැහැ. ඒගොල්ලන්ට ඩෙමොක්‍රසි ඒගොල්ලන්ට හොඳයි අපිට ඩෙමොක්‍රසි නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. හරි මම කියන්න කැමති විශේෂයෙන්ම මේ කාරණේ මං ආපහු තව ඇදගෙන යන්න උවමනාවක් නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ ක්‍රියාදාමය තුල දැන් මං කියන්න කැමති දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක විකුණන්න දාලා තිබුණා. දැන් මේකට ඉදිරිපත් වුණ එක්කෙනෙක් තමයි හේලිස් එකේ ඉල්ලීමක් කරලා තිබුණා. මේ හේලිස් එකේ රොසෙල් එකේ ෆවුන්ඩර් තමයි දැන් අද ශ්‍රී ලංකන් එයාලයින් එකේ සභාපති. ඊළඟට ඩිරෙක්ටර් HR හේලිස් ෆැබ්‍රික් එකේ රෝහන් ගුණතිලක මහත්තයා. ඒකට අපේ රෝහන් ගුණතිලක කිව්වම අපේ වසන්ත සමසිංහ මහත්තයා මන් දිහා බලනවා. ඔබතුමා වැඩ බාර ගන්න වෙලාවෙ හිටගෙන හිටියා එයා පිටිපස්සට වෙලා. ඔබතුමාගේ තාම හොඳ යාළුවෙක්. එතකොට මේ නේ දැන් ආයි ඔයදි හරි. දැන් නම කියන්න බැයිද? දැන් මොකද්ද කරලා තියෙන්නේ? කියන්න. මගේ වෙලාව ගන්න එපා. මගේ වෙලාව ගන්න එපා කරු කතානායකතුමා. ගරු දැන් මගේ නම කියලා මම මේ එයාගේ මූණ බලනවා කිව්වා. මම එයාගේ මූණ නෙවෙයි මම ඔයාගේ ඔක්කොම දන්නා විදිය. කැටගරියත් එක කියන්න මම. හැබැයි ප්‍රශ්නේ අහගන්න එහෙනම්. මේ තියෙන්නේ අපේ ජාතික ජන බලවේගයේ බිස්නස් කවුන්සිල් එකක් හැදුවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවේක ඉන්නවා. ඒකේ බිස්නස් කවුන්සිල් එකක් තියෙනවා. ලංකාවේ ඉන්න ප්‍රධාන කෝපරේට්ස් වල ඉන්න අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ ඉන්න මම ඒකත් කිව්වා. ඒ නිසා සරත් ගණයේ කොටත් රෝහන් ගුණතිලක විතරක් නෙමෙයි තව බොහෝ පිරිසක් දාලා ඉන්නවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? ගරු මේ මට කියන්න බෑ දැන් ඔයාලා මොකක් කර කිව්වම නෑ හරිද ඔයා මගේ මූණ වාදිය ඔයා බැලුවින්දනේ මං කිව්වේ හරි රයිට් ඉඳ ගන්න කරුණාකරලා එතකොට මම හිනා ඔයාගේ මූණ දිහා බලන්න නැතුව ඉන්නම් හරි ඔතන වෙන මූණක් දාලා තියන්න